ඉතින් අදින් අපේ ලුබියානා ටුවර් එක ඉවර වෙනවා. ඊට පස්සේ අපි කොප වලට යනවා. කොප කියන්නේ ලුබියානා වල ළඟම තියෙන සිටි එකක්. ඉතින් එතනට යන්න හේතුව මේ බීච් එක තියෙන ඉඳලා අපි දන්නේ මොනවගේ බීච් එක කියලා ඒකත් බලන්න තමයි යන්නේ. ඉතින් එහෙ දවසක් ඉන්න මොකද හේ ලොකුවට මේ මෙහෙම එක්ස්ප්ලෝර් කරා වගේ එක්ස්ප්ලෝර් කරන්න තැන් ගොඩක් නැහැ. ගොඩක් කියන තිබ්බ කීපයක් මේ වුණාට ඉතින් ඒවා ලොකුවට අර ඇට්‍රැක්ෂන්ස් විදිහට දාලා තිබුණේ නැහැ. ඒතර තියෙන්නේ මේ බීච් එක තමයි. ඉතින් ඊට පස්සේ අපි බුක් කරපු හෝටල් එකේ බලමු සී ෆුඩ්ස් එමත් තිබුණා. ඊට පස්සේ අපි අද කොපවල ඉඳලා හෙට උදේම ආයිත් ලුබියානා වල ඇවිල්ලා ලුබියානා වලින් තමයි සාල්ස්බර්ග් යන පිටත් වෙන්නේ. එහෙනම් හම්බෙමු. අපි දැන් ඉන්නේ ලුබ්ලියානා බස් ස්ටේෂන් එකේ. ඉතින් අපි පෝස්ට්යානා වලට ගත්ත විදිහටම තමයි ටිකට් එක ගත්තේ මේ කොප වලට. මොකද ඒ රූට් එක මම කලින් කිව්වා මේ පෝස්ට්යානා තියෙන්නේ කොප කියන සිටි එකයි ලුබ්ලියානා සිටි එකේ අතර කියලා. ඉතින් මෙතන තව පොඩි දෙයක් එක්ස්පීරියන්ස් කරන්න උනා අපිට. ඒ තමයි දැන් මම පෝස්ට්යානා වලට ගන්න ටිකට් එක ගන්න මගේ අතේ තිබුණු සල්ලි වලින් තමයි මම ගත්තේ. හැබැයි මෙහෙට ගන්න මගේ අතේ සල්ලි තිබුණේ නැහැ. ඊට පස්සේ මම බැලුවා කාඩ් එකෙන් ගෙවන්න පුළුවන්ද කියලා. එහෙමත් ගෙවන්න බෑ. ඊට පස්සේ මම එතන ATM එකක් බැලුවාම ATM එකෙන් withdraw කරන ලොකු ගාණක් කැපෙනවා. ඉතින් ඒක නිසා ඒගොල්ලෝ දුන්න ඔප්ෂන් එකක් තිබුණා. ඒ තමයි ඒගොල්ලෝගේ වෙබ්සයිට් එකෙන් ඔන්ලයින් බුක් කරන්න. එතකොට මේ අපිට කාඩ් එකෙන් පේමන්ට් කරන්නත් පුළුවන්. එතකොට ඒගොල්ලෝ එතනින් print කරලා දෙනවා. ඉතින් ඒක තමයි එතන තිබුණු හොඳම විදිහ. ඉතින් කොප වලට යන්න බස් එක ගන්න ඕන 12 හරි 13 හරි ඒ ටික ඔක්කොම විස්තර ටිකට් එක අපි ගන්නකොට එතන කවුන්ටර් එකෙන් කියනවා. ඉතින් සාමාන්‍යයෙන් කිලෝමීටර් 106ක් වගේ තියෙනවා ලුබ්ලියානා සිටි එකේ ඉඳන් කොප වලට යන්න. ඉතින් කොප තියෙන්නේ එක පැත්තකින් ඉතාලි බෝඩ් එකත් අනිත් පැත්තෙන් ක්‍රොයේෂියා බෝඩ් එකත් අතර. මේ පැත්තට එනකොට සම්පූර්ණ මුළු පරිසරයම වෙනස්. ඉතින් අපි සාල්ස්බර්ග් වලින් ඉඳන් එනකොට ඔයාලා දකින්න නැති හිම තිබුණා. හැබැයි දැන් මේ පැත්තට එනකොට ඒ මුකුත් නැහැ. සමයක වගේ මාර ලස්සනට ගස්වල කොළ තියෙනවා. මාර ලස්සනයි. අපි දැන් කොප වලට ආවා. මේක තමයි කොප වල බස් ස්ටේෂන් එක. කොප කියන්නේ ගොඩාක්ම චූටි සිටි එකක්. ඉතින් කොපවල පොපියුලේෂන් එකත් ගොඩක් අඩුයි. ඉතින් මෙන්න මේ බස් තමයි කොපවල පාවිච්චි වෙන්නේ, මේ චූටි බස්. ඉතින් කොපවල තියෙන වයිබ් එක වෙනම වයිබ් එකක් තියෙන්නේ. අපි දැන් සාල්ස්බර්ග් වලින් ඉඳන් මෙහෙට ආවට පස්සේ ඒක මාර විදිහට දැනෙනවා ඒ තියෙන වයිබ් එක. දැන් අපි යනවා රෙස්ටෝරන්ට් එකක් හොයාගෙන මොනවා හරි
දවල්ට කන්න. යාව කන්න අපි දැන් අර සල්ස්බර්ග් වල ඉඳලා මේ මෙහෙට එනකොට ඇත්තටම පොඩි වෙනම වයිබ් එකක් තියෙන බීච් සයිඩ් එකේ බලමු පොඩි ඩිෂස් කීපයක් ඕඩර් කරා මේ එකක් සී ෆුඩ් අනිත් ඒවා නෝමල්. මොකද මේ සමහර මාළු තියෙනවා මේ තියෙන ඒවා නිකන් අර එච්චර සෙට් වෙන්නේ නැහැ අපේ ටේස්ට් එකට. මේ බලමු නක් සමතලා කරලාම දාලා තියෙනවා. තව තියෙනවා නේ මේ පිට්සා එක ඇත්තට මේක කන්න බෑ ගොඩක් තියෙනවා. මරු රෙස්ටෝරන්ට් එක. ගානත් ෂේප් පිට ගියා. මේකනේ. ඔන්න තියෙන්නේ. කොෆී එකක් 180යි. 360ක් ගියා. අනිත් ඒ මොනවද? පිට්සා එක 12යි. අනිත් එකට 10යි. ඔක්කොට 25ට 25ට හොඳට හොඳයි. පීනන්න එපා කියලා තියෙන්නේ. ඒ වුණාට මේ පල්ලෙහාට බහින්න දැක්කද ඔයා? සමහරවිට මේ කඩි මේක තියෙනවා නේ. මේ විදිහට තමයි කොපවල මූන්ද බලා ගන්න පුළුවන්. ඉතින් ලංකාවේ වයිබ් එක ගන්න බෑ. හැබැයි අර සමහර කුරුල්ලෝ జాති වගේ නම් ඉන්නවා. අර මූන්ද ළඟට ගියාට පස්සේ අපිට ඇහෙන සද්ද ඒව ඇහෙනවා. ඒ වුණාට ඉතින් අර ලංකාවේ වයිබ් එක ඒ රැල්ල එන එක ඒ විදිහට නෑ. මොකද මෙතන කොහොමත් වෙන්නේ නෑ. මේක නිකන් තොටුපොලක් වගේ බීච් එකක් වෙනම තියෙනවා. හැබැයි එතනත් අපිට නිකන් අර දුරින් පේනවා. එහෙම රැල්ලක් වගේ ලොකුවට නෑ. ඉතින් ඔය වම් පැත්තේ වීඩියෝ වම් පැත්තේ කෙලවරේ පේනවා පොඩි දූපතක් වගේ. ඒ තියෙන්නේ ගොඩබිමේ කොටසක්. ඉතින් අපිට ඒක වටෙන් යන්න පුළුවන්. හැබැයි ඒක දොර වැඩි නිසා අපි ගියේ නෑ. ඉතින් මේ පැත්තේ නම් බීච් එකක් තියෙනවා. ඉතින් මේ විදිහට තමයි ඉතින් කොපවල මුහුද තියෙන්නේ. ඉතින් සැර එහෙම නෑ. රැල්ලක් නෑ. රැල්ලක් නෑනේ. ඉතින් අපිට මෙතනදී කොපවල ගර්ල් කෙනෙක් හම්බ වුණා. ඉතින් එයා ඉන්නවා මේ ඉස්සරහා කණුව ගාව. ඉතින් එයා අපි ෆොටෝ ගන්නවා දැකලා අපේ ෆොටෝ එකක් කරන් දුන්නා. ඉතින් ඒ වගේම කොපවල කරන්න තියෙන දේවල් මෙහි ලොකේෂන්ස් ගැන ඒ වගේ පොඩි පොඩි විස්තර ටිකකුත් කියලා දුන්නා. අර පැත්තෙන් ආව තොසෙන් එන්න පුළුවන්. මෙතනින් නේද අර මේ මෙතනින් නේද අර කිව්වේ අර යන්න කියලා ඕල් ටවුන් එකට. ඕල් ටවුන් එකට එතනින් යනවා. කලින් මෙතන එතකොට මේ පාර තමයි මේන් පාර වෙලා තිබිලා තින්නේ. මෙන්න මේ හරිය වගේ තමයි බස් ස්ටෑන්ඩ් එක තිබිලා තින්නේ මේන්. දැන් වෙනස් වෙලා කියලා තමයි කිව්වේ. ඉතින් අපිට හොටෙල් එකට චෙක් ඉන් එක තියෙන තව ටිකක් වෙලා ගිහින් ඉතින් අපි එතකන් සිටි එක පොඩ්ඩක් එක්ස්ප්ලෝර් කරනවා. ඉතින් පොඩි සිටි එකක් ලොකුවට එක්ස්ප්ලෝර් කරන්න දෙයක්වත් නැහැ. ලොකුවට ඇවිදින්න තැනකුත් නැහැ. හැබැයි ඉතින් පොඩ්ඩක් ඇවිදලා බලනවා මොනවද තියෙන්නේ කියලා.
ඉතින් අපි හොටෙල් එක තියෙන්නේ කොපවල නම් පොඩ්ඩක් ඉතාලිය පැත්තට. ඉතින් අපි වෙනම බස් එක තමයි යන්න ඕන. ඉතින් මෙතනින් තමයි අපි ලෝකල් බස් වල ටිකට් ගන්නෙ. අපි බුක් කරපු හොටෙල් එක තියෙන කිලෝමීටර් 10ක් වගේ දුරින් කොපවල ඉඳන්. ඉතින් ඒකට වෙනම බස් එකක යන්න ඕන. මම දැන් පෙන්නන්න යන්නේ ඔයාලට අපි කොපවල නවතින රූම් එකේ ටුවර් එකක්. බලමු මේකත් මාර ප්ලේස් එකක්, හොඳ view එකක් තියෙනවා. අපි ඉන්නේ සෙකන්ඩ් ෆ්ලෝර් එකේ. ඉදිරියට තමයි මෙතනින් තමයි එන්ට්‍රන්ස් එක තිබෙන්නේ. පහළ රිසෙප්ෂන් එකේ ඉඳන් ඉතින් මේ විදිහට ආවම මෙතන අපිට මේ පැත්තට රූම්ස් තියෙනවා. ඒ වගේම මේ පැත්තට තියෙනවා. අපි ඉන්නේ මෙතන මේ පරිපලෙන් ගියාම මේ විදිහට රූම් එකේ එන්ට්‍රන්ස් එක. ඊට පස්සේ බාත්රූම් එකත් නියමනම තියෙනවා. ගොඩක් ලොකු නෑ හැබැයි. බාත්රූම් එක මොනවද තියුනේ? ග්ලාසස් දෙකක් තියෙනවා. මෙතන ෂවර් කැප්, වැනිටි. ඒ ටික තමයි ෂවර් කැප්, වැනිටි විතර තියෙනවා. ෂකෝ එකක්, හෙයාර් ඩ්‍රයර් එකක් තියෙනවා. මෙතන බොඩි ලෝෂන් නේ බොඩි වොෂ්. බොඩි වොෂ් එක තියෙනවා. ඊට පස්සේ තියෙනවා ටොයිලට් එක තියෙනවා. ටවල් එක දීලා තියෙනවා. චල තමයි. ඊට රූම් එකට ගියාම මේ තියෙන්නේ බෙඩ් එක. උතර පොඩි මේකක් තියෙනවා. ඊට පස්සේ මේ විදිහට පොඩි මේසයක් තියෙනවා. ෂේප් තිලුකු දරම තියෙනවා. ස්ලිපර්ස් තියෙනවා. ඊට පස්සේ හැංගර්ස් ටිකක් තියෙනවා. තව එක්ස්ට්‍රා බ්ලැන්කට් එකක් තියෙනවා. ඒ ටික තමයි මම හිතන්නේ තියෙන්නේ. එතනත් තව තියෙනවා ස්ටෝරේජ් කම්පාර්ට්මන්ට් එකක්. වැදගත්ම දේ සහ වටිනම දේ view එක. ඉස්සර දිනා මෙතනින් මාර රසයි view එකක් තියෙන. අතන මේ දැන් ඉරින් පෙන්නන්නම් මේ අපි ලුබ්ලියානා වල හිටපු කෙනෙක් තිබ්බ වෙදේ එකයි මෙහි ගත්තාම තනි කරම වෙනස්. මේක අරගෙන උනත් ඉන්න පුළුවන්. මට ඔය කිසිම අවුලක් නැහැ. නිකන් අර මේ නිකන් ලංකාවේ ඉන්නා වගේ මාර view එකක් තියෙනවා. මාර ලස්සනයි. මේ පැත්තේ මෙතන මේගොල්ලෝ රෙස්ටෝරන්ට් එක තියෙනවා. මේ විදියට. ඉතින් මේ පැත්තට තියෙන තව චුට්ටක් යහින් ඉතාලිය. මේ පැත්තට තියෙන්නේ කොප වලපිනම් සිටි එක තියෙනවා. මෙන්න මේ හරිය හාබර් එක තියෙනවා. අපි අර කලින් ගියපු මරු මාර ලස්සනයි. විගත් මරු. අපි යනවා දැන් ඉතාලියට. ඉතාලියට කියන්නේ ඉතාලි බෝඩ් එක ගාවට යන්නේ. ඉතින් මෙතෙන් නම් පයින් යන්න තමයි තියෙන්නේ. ලොකු දුරක් නැහැ.
මේ පැත්තේ ක්ලයිමේට් එක ඇවිල්ලා වෙනම සීන් එකක් පොඩ්ඩක් ඉන්න බස් වාහන එනවා. ජෙට් වගේ යන්නේ. ඉතින් කන්දක් තියෙනවා ඊට පස්සේ ඉස්සරහින් බීච් එකට යන්න පුළුවන් පාරක් තියෙනවා. මාර ලස්සනයි. මේ මෙතනත් හොටෙල් එකක් වගේනේ. ඒක තමයි හොටෙල් එකක්ද නැත්නම් ගියක්ද දන්නේ නැහැ. මෙතනින් දන්නේ නැහැ. බලමු. Aduh, balik. Nenek itu gini. Upaya kabar. Ekspor deh ini. මොකහරි මේ දාලා ඇත්තිනි ගන්නේ මාළු අල්ලන්න තියෙනට මර දාන්නේ ස්පාට් අම්මෝ මේ කන්දේ මේ ඒක නම් පිස්සුවක් තනි කරන්නේ ඒක නම් තනි කරන් පිස්සුව අර අදනත් පොඩි හාප් එකක් තියෙනවා චිත්‍රයක් ඇඳලා වගේ මාර ලස්සනයි. ඉතින් ඔය ඉස්සරහින් පේන්නේ මුහුද ඒ වගේම ඉතාලියේ පැත්ත. ඉතින් ওই පැත්තට තමයි ඉතාලිය තියෙන්නේ. අර දුර නම් පේන්නේ ඉතාලිය. ඉතින් මේ හරියේ මේ අවසාන කොටස තමයි මේ ස්ලෝවේනියාවේ කොපවල හරිය ඉන්නේ. ඉතින් අපි යන්නේ දැන් බෝඩ් එක බලන්න. මේ තියෙන කවුරු කැම්පින් කරගෙන ඒ වගේ වට. එතන පොඩ්ඩක් ඇවිදලා ඉන්න පුළුවන් සීන් එකක් තියෙන. ඒක ගොඩක් පරණ එකක්ද ඔයද? කවුරු හරි ඉන්නවද දන්නේ නැහැ. ඔලුකුත් නෑ ඉන්නවා ඉතින් අපි තාමත් ඉන්නේ ස්ලෝවේනියාව පැත්තේ. දැන් අපි මෙතන පොඩ්ඩක් වෙලා ඉඳලා මෙතන මාර ලස්සනයි. ඉතින් මෙතන පොඩ්ඩක් වෙලා ඉඳලා ඊළඟට යනවා අපි ඉතාලිය පැත්තට. අපි මේ කන්ද බැහැගෙන මේ විදිහට තමයි පහළට ඇවිත් දැන් මේක තමයි ඉතින් ස්ලෝවේනියාවේ කියන්නේ යුරෝපයේ මේ විදිහට තමයි ඉතින් මුහුදක් බීච් එකක් කියලා තියෙන්නේ. ඒක තමයි ස්ලෝවේනියාවේ මුහුද. හරි තියෙන පොඩ්ඩක් පොඩි ටවුන් එකක් වගේ. අපිට දැන් එතනට යන්න පුළුවන්. තියෙනවා මේ දැන් ඇත්තටම අපි ඉන්නේ ඉතාලියේ. මං හිතන්නේ මෙතන තමයි බෝට් එක කියන්නේ. මෙන්න මෙතනින් වෙන් වෙන්නේ. ගල් වගේක් තියෙන දෙකක් මෙහෙට ඉතාලියට දෙකක් ස්ලෝවේනියාවටත් දන්නේ. එහෙම මොකද චෙක් කරෙත් නැහැ මොකුත් නැහැ. අතනට ස්ලෝවේනියාවේ බස් එනවා. මේ හරියට නිකන් ඉතාලියේ බස් එනවා ඇති. හරි. දැන් මේ පැත්තේ මේ බෝඩ් එක තියෙනවා ස්ලෝවේනියා. ආ තියනවද? අර පැත්තේ නම් එනකොට අපේ බෝඩ් එක තියෙනවා ඉතාලියාව. ඕනේ. ඔය තියෙන්නේ මේ තියෙනවා ස්ලෝවේනියා කියලා. අතන එහා පැත්තේ නම් තියෙන INA කියලා තියෙන අර දුර පේනවත් දන්න ඒක තියෙන්නේ මේ ෂෙඩ් එකක්. කියන්නේ පෙට්‍රල් ෂෙඩ් එකක් වගේ එකක්. මෙතන තියෙනවා ඉතාලිය මේවා ඉතින් මේ වහලා තියෙන්නේ. අර මේ තියෙන්නේ මේ ඉතාලිය පැත්තෙන් චෙක් කරන එක නේ. හැබැයි ඒක වහලා තියෙන්නේ. නේ? මේක මේ ඉතාලිය පැත්තෙන් චෙක් කරන එක. මේක වහලා තියෙන්නේ. මම හිතන්නේ කාලයක්ම මේක පාවිච්චි කරනවා. දන්න ඒක වෙන්නද මම හිතන්නේ. අර පැත්තෙන් අතන ඉතාලියා කියලා බෝඩ් එකක් තියෙනවා. මම දැක්කම ඉතින් බස් එකකුත් ඇවිල්ලා හරවන් යනවා. මේ ඉතාලිය බස් මෙතනට එනවා ඇති. ස්ලෝවේනියාවේ බස් අතනට යනවා. ඔච්චර තමයි ඉතින් බෝඩ් එක විදිහට තියෙන්නේ.
ඉතාලියට හැටනේ. යනවද ආයෙ යට? ටිකක්. චරාවිට කඩින් පොඩ්ඩක්. එන යන් අපි ඉතාලියේ යනවා වෙනම. මේ දැන් අද නැත්තම් මෙතනින් යන්නත් තිබ්බා අපිට මේ තව සිටි එකේ වුණාට අද අපි මෙහෙට විතරක් ආවේ හින්දා මේ ස්ලෝවෙනියාට විතරක් ආවේ හින්දා ඉතාලියට යන්න දැන්. මෙතනත් රෙස්ටෝරන්ට් එකක් තියෙනවා හිතන්නේ ඒක වහලා. දැන් ටූරිස්ට්ලා නැහැනේ වැඩි. අතර දාලා තියෙන මාක් හරි මැප් එකක්. මොකක්ද තියෙන්නේ? මෙතන එහා පැත්තේ මේ ඊළඟට තියෙන සිටි එක තියෙන්නේ. ත්‍රියස්ටේ මං දන්නේ හරියටම ඒක ප්‍රොනවුන්ස් කරන්න එහෙමද කියන්නේ. ත්‍රියස්ටේ වගේ නමක් තියෙන්නේ. මේ තියෙන මෙතන තියෙනවා මේ තියෙන අන්තිම පොයින්ට් එක. එතනින් මේ පැත්ත තියෙන ස්ලෝවෙනියාවට අර පැත්තෙන් ඉතාලියේ පොඩි ටවුන් එකක් ත්‍රියස්ටේ කියන්නේ. මොකද්ද? මේ ප්‍රොවින්ස් එකක් ඒක. ත්‍රියස්ටේ ප්‍රොවින්ස් එකක් නේ. ඒ ප්‍රොවින්ස් එකේ තියෙනවා මෙන්න මේ තියෙන මුනිසිපැලිටිස් ටික. මේ තියෙන මේක තමයි. මේ ලොකේෂන්ස් ටික තියෙනවා. එතන තියෙනවා ස්ලෝවෙනියාවේ කොඩිය. අර පැත්තේ තියෙනවා ඉතාලියේ කොඩිය. That is Slovenia. ඉතින් මගේ දැන් මෙහෙම හිටියොත් මගේ එක කකුලක් ඉතාලිය එක කකුලක් ස්ලෝවෙනියා. තව අර මේ හරි මේ මෙතන මේ බීච් එකට යන්න පාරක් තියෙනවා. පාරක් නෑ මෙතන ගියේ. මෙතන ගියේ කට්ටිය. කොපර් කියන සිටි එක ඇත්තටම ගත්තොත් මේ මරු පොයින්ට් එක තියෙන්නේ. මොකද ඒක මේ සෑහෙන මේ අර අතන හාබ් එකක් ලොකුවට තිබුණාට ඒ කියන්නේ අර මිනිස්සු ගොඩක් අඩු වුණා හාබ් එක ලොකුවට තියෙනත් ඒකයි මේ තියෙන්නේ මේ පැත්තෙන් පාර. මේ ඒක නිකන් අර මේ මධ්‍යස්ථානයක් වගේ නේ තියෙන්නේ. එක පැත්තකින් බෝඩර් වෙනවා ඉතාලියට, එක පැත්තකින් බෝඩර් වෙනවා මේ ක්‍රොේෂියාවට, අනිත් පැත්තෙන් ඉතින් ස්ලෝවෙනියාට ටික. රටවල් තුනක්. දැන් ඉන්නේ අපි ඉතාලිය පැත්තේ. ඒකත් මාරු ඉතින්. රටවල් වෙනස්, රටවල් කියලා බෝඩර් ගහගෙන තිබ්බට වෙනස් කරගත්තට හැමදේම එකයි ඉතින්. ලොකු වෙනසක් නැහැ. ඔයාට වතුර අල්ලන්න ඕන නම් මෙන්න මෙතන අල්ලන්න තියෙනවා. අවුලක් නෑ මේ ටිකේ. මේ වරන් මේ අතුලෙන් එන පොඩි වතුර පාරක් හැබැයි මාර්ග පිරිසුදුනේ. පාරක් තියෙන්නේ. වතුර පාරක් ඒක මොහොතට ජොයින් වෙනවා. සීතලක් නෑ එහෙම. එහෙමද? ලොකු සීතලක් නෑ. ආවුනේ. සාමාන්‍ය සීතලක් තියෙනවා වුණාට. අර හංසිය දෙන්නෙක් ඉන්නවා. ඔව්නේ. අර ආපු කට්ටිය කොහෙද දන්නේ නැහැ. දන්නේ. මොකද මේ ඒගොල්ලෝ එහෙම ඇවිදගෙන ගියාම අපි ටිකක් දන්නේ නැහැ හරි. ඉතින් අපි එතනින් ආවා. දැන් ආයෙත් අපි හොටෙල් එකට යන පාරේ ඉන්නේ. ඉතින් මේක චුට්ටක් අන්ද තියෙනවා නැගගෙන යන්න. ඒ වගේම දැන් සන්සෙට් එකත් හොඳට තියෙන. හැබැයි අපිට තව වෙලා ඉන්න විදිහක් නැහැ එතන. හොටෙල් එකට යන්න ඕන නිසා දැන් අපි යනවා. ඉතින් මෙතන පහලින් පේන්නේ අපි ඉන්න හොටෙල් එක. මේ හරියට මුහුදේ view එකයි සන්සෙට් එකයි නියමටම පේනවා. මාර ලස්සනයි ඉතින්. ඉතින් අපේ අද දවසේ මේ විදිහට තමයි ගෙවන්නේ. දැන් අපි හොටෙල් එකට ගිහින් මොෂ් එකක් දාගෙන ඉන්න ඕන කන්න. ඉතින් අපි හෙට උදේම සල්ස්බර්ග් යන පිටත් වෙනවා. ඔය උඩම වින්ඩෝ එකක් පේන රූම් එකේ තමයි අපි ඉන්නේ අද. ඉතින් එහෙනම් අපේ අනිත් වීඩියෝ එකෙන් හම්බෙමු. එතකන් හැමෝටම ජය වේවා.